ජනාධිපතිතුමා කතාවේ ඉතින් දෙන්න පොරොන්දු වුණා. මිනිස්සු බලාපොරොත්තු වෙගෙන තෝවා තමයි මිනිසුන්ට ලැබෙන්න ඕන. අපේ පළාතේ මිනිසුන්ට ගොඩාක් විනාශ වුණා. ඒවල් දෙනවා නම් අපි සතුටු වෙනවා. ජනතාව හොඳ ආණ්ඩුවක් පත් කරගෙන තියෙනවා. රටේ තියෙන 6න් 5ක JR ගෙන් පස්සේ බී කරපු හොඳම ආණ්ඩුව මේ. ඉතින් අපි සූදානම් මේ ආපදා තත්ත්වය පරාජය කරමින් 2026 වසර යලි පිබිදීමක් සහිත සංවර්ධනයක් අත්පත් කරගන්න ඒ සඳහා වැඩපිළිවෙල මේ අයවැය තුළ තිබෙනවා. මෙවැනි අවස්ථාවක සැලකිය යුතු මූල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර විශේෂයෙන් පාසල් දරුවන්ට නිවාස නැවත ගොඩනගා ගන්න, ජීවිතය යලි ආරම්භ කරන්න, කර්මාන්ත ආරම්භ කරන්න, ගොවි ජනතාවට, දීවර ජනතාවට සියලුම ශේෂ්ත්‍රයට නැවත යහපත් ගයක් උදා කරගන්න හොඳ අවස්ථාවක්. ඉතින් ජනාධිපතිතුමා පීඩාවට පත්වෙච්ච ජනතාව, ගොවියෝ, ව්‍යාපාරිකයෝ, කර්මාන්තකරුවෝ, ස්වයං රැකියාලාභීන්, ඒ වගේම නිවාස අහිමි වෙච්ච අය, ඒ හැම කෙනාටම මේ විපතකදී රටක් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණය පිළිබඳව ඉතාම හොඳින් පැහැදිලි කරලා ඒකට අදාළ ඔවුන්ව නැවත නගා සිටුවීමට අවශ්‍ය කරන තීන්දුව අරගෙන ඒවා ප්‍රකාශයටපත් කරා. නිසා සියලු ජනතාවට ආරාධනා කරනවා මේ රට ගොඩනගන්න එකතු වෙන්න කියන කාරණේ. අහිමි වූ ජීවිත හැර ජනතාවට සියලු දේ ලබා දෙන්න මේ වෙනකොට අවශ්‍ය ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යාංශය හැටියට ජනාධිපතිතුමා පියවර අරන් තියෙනවා. ඒ අනුව රජයේ ඒ සියලු දෙනාගේ ආරක්ෂාව රැකවරණය ඔවුන්ගේ අනාගතය අපි බාර ගන්නවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ ජනතාව එකතු වෙලා නැවත මේ රට නගා සිටවන්න සියලු දෙනාම දැවැන්ත ධෛර්යයෙන් කටයුතු කරන අවස්ථාවේදී ඉතාමත් හොඳ මුදල් ප්‍රතිපාදනයක් වෙන් වුණා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ආපදාවට ලක් වෙච්ච හැම පාර්ශ්වයක් ගැනම මේකේ සැලකිල්ලට අරගෙන තියෙනවා. ඒ නිසාම තමයි මම හිතන්නේ අයවැයට විරුද්ධව කෑ ගහපු අයට අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණේ.